තිබුණු මිලට වඩා නම් දැන් මිල අඩු වෙලා. ලංකාවේ පාරවල් වල අදටත් දකින්න තියෙන වැඩිම ඉල්ලුම තියෙන වාහන ටිකක්. මේ වාගේ වාහන ගත්ත අය අමාරුවේ නම් වැටිලා නැහැ කියලා තමයි මේවා පදින අය කියන්නේ. Toyota Corolla 121 එක 2005 වාගේ ලක්ෂ 65 66ට ගන්න තිබුණේ. කිලෝමීටර ඉතින් ලක්ෂ 2.5ක් පැදපුවා. හැබැයි ඉතින් දැන් මේවා දාන මිල කොහොමද? දැන් ලක්ෂ 51 ඉඳන් ලක්ෂ 56 ඉඳන් ඕවල මිල දාන්න පටන් අරගෙන තියෙනවා. Toyota Corolla 141 එක 2008 වාගේ ලක්ෂ 68ත් 70ත් අතර තමයි යෝක දාලා තිබුණේ. හැබැයි දැන් දානවා ලක්ෂ 59ට, ලක්ෂ 62ට, ලක්ෂ 64ට වාගේ මිල ගණන් වලට දානවා. Toyota Vitz 2010 වාගේ කොහොමද දාන්නේ? ඕක දැම්මේ නම් ලක්ෂ 64ට වාගේ. හැබැයි දැන් ලක්ෂ 54ත්, ලක්ෂ 56, ලක්ෂ 59 වාගේ මිල ගණන් වලට දානවා. Nissanගේ FB15 එක 2004 වාගේ කොහොමද දැම්මේ? ලක්ෂ 48ට වාගේ තමයි දැම්මේ. හැබැයි ඉතින් දැන් ලක්ෂ 42, ලක්ෂ 44 වගේ මිල ගණන් වලට දානවා. Nissan N16 එක 2004 වාගේ ලක්ෂ 46ට විතරක් දැම්මා. හැබැයි දැන් කොහොමද දාන්නේ? දැන් ලක්ෂ 39යි 50 ඉඳන් දාන්න පටන් අරන් තියෙනවා. Honda Civic 2004 SC8 එක ලක්ෂ 57ට, ලක්ෂ 62ට වගේ මිලට තමයි දාන්න අරගෙන තිබුණේ. හැබැයි මේ වෙනකොට ලක්ෂ 51, 54 වගේ මිල ගණන් වලින් දාගෙන යනවා. Japan Alto එක 2005 වාගේ ලක්ෂ 27න් තමයි දැම්මේ. හැබැයි ඉතින් දැන් ලක්ෂ 25යි 90 ඉඳන්ම දාගෙන යනවා. Axio 2007 ලක්ෂ 76න් තමයි දැම්මේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 1,35,000ක් වගේ දුවපුවා. හැබැයි දැන් ඉතින් දාන්න පටන් අරගෙන තියෙනවා ලක්ෂ 64, ලක්ෂ 66 වගේ මිල ගණන් වලින් දානවා. Honda City 2004 වාගේ ලක්ෂ 42, 43ට දැම්මා. හැබැයි දැන් ලක්ෂ 41 විතර ඉඳන් දානවා. Toyota Vios 2005 ලක්ෂ 56ට වගේ දැම්මේ. දැන් ලක්ෂ 52 ඉඳන් දාන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ වාහන පදින අය කියන්නේ මේ වාහන සුපිරි, මේවට ලෙඩක් ආවත් ඉක්මනින් ගොඩ දා ගන්න පුළුවන්, ඕනම තැනක පාර්ට්ස් තියෙන, ඕන වෙලාවක විකුණන්න පුළුවන් වාහන කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලා පදින්නේ මෙතන මේ තියෙන වාහනයක්ද? ඔයාලගේ වාහනය ගැන ඔයාලට දැනෙන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න. හැබැයි ඉතින් අවුරුදු 10ක් 15ක් පරණ මොන වාහනේ ගත්තත් මේ මිල නම් ඇත්තටම අසාධාරණයි. මේ වෙනකොට මේ වාහන කොහොමද තියෙන්නේ? ලංකාවේ තින් සුපිරි තෙල් ගහලා පෙට්‍රල් පම්ප් එකේ ඉඳන් ඉන්ජෙක්ටර් දක්වා රීප්ලේස් කරන්න වෙලා තමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඉතින්. දොර බීඩින්, වින්ඩෝ බීඩින්, වෙදර් සීල් ඔක්කොම ටික ඉවරයි. ප්ලග් සීල් ටික, වෑල් සීල්, වෝටර් පම්ප් සේරම රීප්ලේස් කරන්න වෙලා තමයි තියෙන්නේ. පවර් ස්ටීරියන්, ඇක්සල්, රැක් එන් සේරම බුෂ් ටික ඉවරයි. කට් බුෂ්, ෂොක් මවුන්ට් කාලේ හරි. සක්ස්පේෂන් ටිකටත් වැඩේ හරි. එන්ජින් මවුන්ට්, ගියර් මවුන්ට් සියලුම රබර් කොටස් ටිකත් ඉවරයි. ඉතින් එකී මෙකී නොකී හැම දෙයකම දැන් කාලේ ඉවර වෙගෙන තමයි එන්නේ. ඔය අවුරුදු 10ක් 15ක් පරණ වාහන නම්. එතන තියෙන්නේ අවුරුදු 10ක් 15ක් පරණ ඒවා නෙමෙයි, අවුරුදු 20 25 පරණ වාහනක් තියෙනවා. අවුරුදු 10 පැනලා කියන්නේ හෙමින් ලෙඩවලට අතවනනවා කියන එක තමයි. කොහොම නමුත් ඉතින් අපේ රටේ තාමත් මාකට් එක ඉහළ තියෙන වාහන ටිකක් තමයි මේ වාහන ටික. තව ඔතෙන්ට එකතු වෙන වාහනක් තියෙනවා. ඔය වාහන ඉතින් වයසත් එක්ක, දුවලා තියෙන කිලෝමීටර් ගානත් එක්ක, කන්ඩිෂන් එක අනුව, ඉයර් එක අනුව ඔය හැම විදිහකින්ම මිල ගණන් නම් වෙනස් වෙනවා. ඉතින් ඔයාලත් පදින්නේ මේ වාගේ වාහනයක් නම් ඒ වාහනේ තියෙන හොඳ නරක කමෙන්ට් කරගෙන යන්න. ඒක මේ වාහනයක් ගන්න කෙනෙක්ට ගොඩක් වටිනවා. ඊළඟ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාට ජය වේවා. සුබ දවසක්.